ආයුබෝවන් සුපිරිකෑම YouTube channel එකට මගේ යාළුවන් ආදරයෙන් අදත් පිළිගන්නවා. ඔන්න අපි පැලමුන් ඇට ව්‍යංජනයක් හදන හැටි අහලා තිබුණානේ. ඔන්න එයාලට පැලමුන් ඇට ව්‍යංජනය හදන විදිය බලා ගන්න. මේ විදිහට පැලමුන් ඇට ටික හදාගත්තට පස්සේ දැන් අපි මේ වගේ භාජනයක් අරගෙන මේක පිරිසිදු කරගන්න ඕන. දැන් අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික බලමු. අමු මිරිස්, උඹලකඩ, සුදු ලුණු, රම්පේ කරපිංච, කුරුඳු, උළුහාල්, අබ, රතු ලුණු ටිකක් හීනීට කපා ගන්න ඕන. ඊට පස්සේ දැන් අපි මේ විදිහට පොල් තෙල් ටිකක් රත් කරගන්න ඕන. ඊට පස්සේ අබ උළුහාල් ටික එකතු කරගෙන මේ ආකාරයට අපි කපාගත්තු අමුද්‍රව්‍ය ටික එකතු කරගමු. සුදු ලුණු, රම්පේ කරපිංච ටික, කුරුදු, හීනීට කපාගත්තු රතු ලුණු එකතු කරගන්න ඕන. රතු ලුණු මේකට එකතු කරගත්තාම ගොඩක් හොඳයි. උඹලකඩ කපාගත්තු අමු මිරිස් ටික මේ විදිහට එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගමු. කහ කුඩු, මිරිස් 3-5 කුඩු අවශ්‍ය ප්‍රමාණයකට එකතු කරගෙන විනාඩි 5ක් විතර රත් කරනාට පස්සේ දැන් අපි පැලමුන් ඇට ටික එකතු කරගමු. විනාඩි 10ක් විතර මේ විදිහට තියාගත්තට පස්සේ මේකට අපි කෑලි මිරිස් ටිකක් එකතු කරාම අපිට පුළුවන් මේක තෙම්පරාදුවක් විදිහට ආහාරයට ගන්න. නැත්නම් අපි මේකට පොල් කිරි කෝප්පයක් එකතු කරනවා. පොල් කිරි කෝප්පයක් එකතු කරලා විනාඩි 10ක් විතර තැම්බෙන්න තියලා ගත්තාම ව්‍යංජනයක් ඇටියට අපිට ගන්න පුළුවන්.
ඔයාලත් හදන්න. මේ විදිහට හැදුවාම හරිම රසයි. යාළුවෝ සමග ෂෙයා කරගන්න. රස බලලා අපිට කියන්න. ඕගොල්ලන් හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.